ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද අපේ ලොකු පුසිගේ මැහුම් කපන්න එක්කගෙන යන්න තමා මේ හදන්නේ. ඔපරේෂන් කරලා දවස් 10කට පස්සේ තමා මම මේ පූසිව අරගෙන යන්නේ. මැහුම් කැපුවට පස්සේ පූසිගේ එතන තියෙන තුවාලේ හොඳටම හොඳ නැති නිසා ડોක්ටර් කිව්වා මට එයාට දවස් 3-4ක් විතර ඇඳුමක් අඳලා තියෙනවා. මේ තියෙන්නේ ඇඳුම හදාගත්ත විදිහ. මම මේ ඇඳුම තව YouTube වීඩියෝ එකක් බලලා තමා මේ හදන්නේ. මේ තියෙන්නේ හදාගත්ත ඇඳුම. වීඩියෝ එකේ තියෙන විදිහට මම පූසිට ඇඳුම ගැට ගහලා ඇඳුවාට අන්දල ඉවරුණාට පස්සේ මට හිතුණා මේ ඇඳුම ටිකක් අද වැඩි කියලා. ඊට පස්සේ මම ගැට ටික ලිහලා එතනින් පොඩි මැහුම ගානේ දාගෙන ගියා ඒ ඇඳුමට. මේ ෆොටෝ එකේ තියෙන විදිහට තමයි පූසිට මේ ඇඳුම අඳලා තියෙන්නේ මම. ඇත්තට මේ ඇඳුම මාර පහසුයි පූසිට. මේ ඇඳුම ගොඩාක් පහසුයි පූසිට. බෙල්ලට කොලර් එක දානවට වඩා මෙහෙම ඇඳුමක් අඳින එක තමයි හොඳ. කලින් වීඩියෝ එකෙත් මට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා පූසිට ඇඳුමක් අඳින්න කියලා. එයාටත් ගොඩාක් ස්තුතියි. කොලර් එක දාපුවාම පූසිට කන්න එහෙමත් අමාරුයි. මේ වගේ ඇඳුමක් අඳපුවාම නම් එයා ගොඩාක් සැහැල්ලුවෙන් තමයි ඉන්නේ. පේනවනේ මෙයා කසන විදිහ. ওই විදිහට තුවාලේ එහෙම කසන්න ගත්තොත් තුවාලේ හොඳ කරගන්න ගොඩක් අමාරුයි. මේ ඇඳුම අඳපු නිසා තවත් එක හොඳ වැඩක් වෙනවා. මොකද පොඩි පූසෙට ලොකු පූසකින් කිරි බොන්න බෑ. එහෙම කිරි බොන්න ගත්තොත් ආයෙ තුවාලේ පෑරෙන එක තමයි වෙන්නේ.